ප්‍රශ්න අංක 10 ගමනාගමනයට අදාළ විස්තර 10.1 ඔබ සාමාන්‍යයෙන් පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානයට පැමිණීම සඳහා ගතවන කාලය විනාඩි වලින් සඳහන් කරන්න. මෙහිදී ඔබ සාමාන්‍යයෙන් සේවයට පැමිණෙන ස්ථානය ස්ථිර පදිංචි ස්ථානය හෝ తాවකාලික නවතැන විය හැකියි. කොහොම වුණත් සේවා ස්ථානයට පැමිණීමට පමණක් ගතවන කාලය විනාඩි වලින් මෙහි සඳහන් කළ යුතු වෙනවා. උදාහරණ ලෙස ඔබට සේවයට පැමිණීමට පැය 1කමාරක් ගත වේ නම් විනාඩි 90ක් ලෙස එය මෙසේ සටහන් කරන්න. 10.2 මෙහිදී මාසයක් සේවයට පැමිණීම හා නැවත නිවසට හෝ తాවකාලික නවතැනට යාම සඳහා ප්‍රවාහන වියදම වශයෙන් ඔබට දැරීමට සිදුවන සාමාන්‍ය වියදම රුපියල් වලින් සඳහන් කරන්න. ඔබ පයින් හෝ පාපැදියෙන් පමණක් ගමන් කරන්නේ නම් හෝ ඔබ කාර්යාලීය රාජකාරී ප්‍රවාහන කණ්ඩායම් පහසුකම් භාවිතා කරන්නේ නම් මෙය හිස්ව තබන්න. ඔබ නිල රථයක් භාවිතා කරන්නේ නම් ඉන්ධන සඳහා මාසකට වැයවන මුදල මෙහි සඳහන් කරන්න. උදාහරණයක් ලෙස ඔබට මාසකට සාමාන්‍යයෙන් කාර්යාලයට පැමිණීම සහ ආපසු යාම සඳහා වියදම් වන මුදල රුපියල් 2450ක් වෙනව නම් එය 10.2 මේ ආකාරයට සඳහන් කරන්න. ඒ වගේම ඔබ ශේෂ්ත්‍ර රාජකාරීවර නිරත වන නිලධාරියෙක් නම් කාර්යාලයට පැමිණෙන දින සඳහා පමණක් වැයවන වියදම මෙහි සඳහන් කරන්න. එෙහිදී ශේෂ්ත්‍ර චාරිකා සඳහා ඔබට වැයවන මුදල මේ යටතේ සඳහන් කරන්නට එපා. ඔබ පෞද්ගලික වාහනයක් හෝ යතුරුපැදියක් භාවිතා කරයි නම් ඊට ඉන්ධන සඳහා වැයවන වියදම පමණක් මෙහි ඇතුළත් කළ යුතුයි. මෙහිදී වාහන නඩත්තු වියදම් ඇතුළත් කරන්නට එපා. 10.3 10.3 යටතේ සේවා ස්ථානයට පැමිණීම සඳහා භාවිතා කළ හැකි ප්‍රවාහන මාධ්‍ය හා එම මාධ්‍ය යටතේ සේවා ස්ථානයට ඇති දුර ආසන්න කිලෝමීටරයට සඳහන් කළ හැකි ලෙස වගුවක් සකස් කර තියෙනවා. එහි එක් මාධ්‍යෙන් ඔබ පැමිණෙන දුර එම ප්‍රවාහන මාධ්‍යයට ඉදිරියේ ඇති තිත් ඉරි මත ආසන්න කිලෝමීටරයට සඳහන් කරන්න. දුර කිලෝමීටර් භාගය හෝ ඊට වැඩි නම් එක සටහන් කරන්න. කිලෝමීටර් භාගයට අඩු නම් එහි දුර බිඳුව ලෙස සඳහන් කරන්න. එසේ බිඳුව සටහන් කිරීම තුළින් කිලෝමීටර් භාගයකට අඩු දුරක් සඳහා අදාළ මාධ්‍ය ඔබ භාවිතා කරන බව හැඟවෙනවා. ඔබ භාවිතා නොකරන මාධ්‍යයන් සඳහා තිත් ඉරි මත කිසිවක් සඳහන් නොකර හිස්ව තියෙන්නට අරින්න. මෙහිදී ඔබ භාවිතා කරන සියලුම ප්‍රවාහන මාධ්‍යවලට අදාළව දුර සටහන් කළ යුතුයි. මෙහි 1 සිට 10 දක්වා සඳහන් කර ඇති මාධ්‍යවලට වඩා වෙනත් මාධ්‍යයක් භාවිතා කරයි නම් එහි නම වෙනත් යටතේ පැහැදිලිව සඳහන් කර අදාළ කිලෝමීටර් සංඛ්‍යාව තිත් ඉරි මත සටහන් කරන්න. අවසානයේ මුළු දුර යන්නට අදාළව ඉහතින් සඳහන් කර ඇති සියලුම දුරවල් වල එකතුව සඳහන් කරන්න. තවත් වැදගත් කරුණක් වන්නේ මෙහි දුර සටහන් කර යුත්තේ එක් අන්තයකට පමණයි. වෙනත් විදිහකට කිව්වොත් සේවයට පැමිණීම සඳහා පමණයි. ඒත් සමහර නිලධාරීන් සේවා ස්ථානයට පැමිණෙන ප්‍රවාහන මාධ්‍ය සහ නැවත නිවස නැත්නම් తాවකාලික නවතැනට යන ප්‍රවාහන මාධ්‍ය වෙනස් වෙන්නට පුළුවන්. එහෙම වුණත් මේ අවස්ථා දෙකම සඳහන් කිරීමට බැරි නිසා සියලුම දෙනාට උදෑසන කාර්යාලයට පැමිණීමට භාවිතා කරන ප්‍රවාහන මාධ්‍ය වලට අදාළ දුර පමණක් මෙහි සටහන් කළ යුතු වෙනවා. කාර්යාලීය රාජකාරී ප්‍රවාහන පහසුකම් හෝ නිල රථ හිමි ඇතැම් නිලධාරීන් එම පහසුකම ලබා නොගෙන සේවයට පැමිණීම සඳහා තම පුද්ගලික මෝටර් රථය හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරන අවස්ථා තිබෙනවා. ඒ වගේම
ඒ අවස්ථාවල තමා සත්‍ය වශයෙන්ම භාවිතා කරනු ලබන ප්‍රවාහන මාධ්‍යයට හෝ මාධ්‍යවලට අදාළව දුර සටහන් කරන්න. අපි දැන් මේ සඳහා උදාහරණයක් අරගෙන බලමු. යම් නිලධාරියෙක් නිවසේ සිට කිලෝමීටර් 5ක් පමණ යතුරු පැදියකින් ගමන් කර එතැන් සිට කිලෝමීටර් 26ක් සේවා ස්ථානයට ආසන්න දුම්රිය ස්ථානයේ තෙක් දුම්රියෙන් පැමිණෙනවා නම් සහ නැවතත් එහි සිට කිලෝමීටර් 10ක් බසින් ගමන් කර සේවා ස්ථානයට එන්නේ නම් ඔහු වගුව සම්පූර්ණ කළ යුත්තේ තිරයේ දිස්වෙන මේ ආකාරයටයි. අවසානයේ ඒ සියලු දුර එකතු කර මුළු දුර වශයෙන් කිලෝමීටර් 41 මේ තිරයේ පෙනෙන ආකාරයට සඳහන් කරන්න.